ආයුබෝවන් සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා ලක්වාසීලෝ වැසී සියලුම සදහවත් පින්නතුන්ට මා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ අලුත් අවුරුද්ද ලැබනවත් එක්කම අපේ ජීවිතවල වෙනස්කම් ඇති කරගන්න තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ලස්සන සාමකාමී මෛත්‍රිය වැඩි වෙන කුසලින් පිරෙන ධනවත් පොහොසත් ජීවිතයක් ගත කරන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම දුප්පත්කමින් මිදෙන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. මේ අවුරුද්දේවත් චාරිත්‍ර වාරිත්‍ර ටික හරියට කරගෙන අපි මේ අවුරුද්දවත් ගොඩ ගමුයි කියන එක අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් දුප්පත් කියන්නේ දුකට පත්වීමමයි. දුප්පත් කියන්නේ දුකට පත්වීම. එහෙම නැතුව සල්ලි නැතිකමක්වත් එහෙම නැත්නම් යාන වාහන වලින් අඩුපාඩුවක්වත් ඒ කිසිම දෙයක් නෙමෙයි. දුකට පත්වීම. දුකටපත් වෙනවා නම් අපිට මේ අලුත් අවුරුද්දෙන් කිසිම පළක් නැහැ. ඉතින් මේ ලස්සන අලුත් අවුරුද්ද හැමදාම අවුරුදු බවට පත් කරගන්නේ කොහොමද කියලා කෙටියෙන් කියලා දෙන්න තමයි විශ්මිත වෙදකම වෙනුවෙන් අද මා විසින් මේ කටයුත්ත කෙරෙන්නේ. ඉතින් අපේ හෙළ වෙදකම මුල් කරගන්නකොට මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක මේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා ලක්දිවට. එතකොට ලංකාවේ හිටපු මේ පැරණි මිනිස්සුන්ගේ ඊටාම සම්ප්‍රදායක් තිබුණා. හැමදේම ගෙවල් තීන්ත ගානවා, බඩු මුට්ටු හොදනවා, ඒවා පොලිෂ් කරනවා, එතකොට අලුත් ඇඳුම් ගන්නවා. මේ හැමදේම වෙන්නේ සිංහල අලුත් අවුරුද්දේ මේ අප්‍රේල් 13, 14, 15, 16 සහ දිගට අපි 20 වෙනකන් ගමුකෝ. මෙන්න මේ කෙටි කාලය තුල විතරයි, මේ සතිය තුල විතරයි. හැබැයි අපි කවුරුත් ආසයි හැමදාම ලස්සනට ඉන්න. මේ කෙටි අවුරුදු කාල සීමාවේ මේ සතිය දෙකේ අපේ අර පරණ තරහින් හිටපු නෑ මිත්‍රාදීන් හිතවතුන් ඔක්කොම අපේ ගෙවල් වලට එනවා. අපිත් යනවා. හැබැයි එතනත් පොඩි කුහක හිතක් තියාගෙන තමයි මේ අවුරුද්ද සමරන්නේ. අපේ තාත්තා වැඩිමල් අපි යන්නේ මොකටද ඒ ගෙදරට? මමයි අයියා නංගි එන්න ඕන මගේ ගාවට. මම බාප්පා මගේ ගාවට එන්න ඕනේ මේ ඒ දරුවෝ. අන්න එහෙම තමයි ගොඩක් අය හිතන්නේ. මම කියන්නේ මෙහෙමයි. තමන් ළඟට කවුරු හරි එන්නේ නැත්නම් තමන්ට යන්න ඕන කියලා හිතෙනවා නම් ඒගොල්ලන්ගේ අකමැත්තක් නැත්නම් තමන්ට යන්න අයිතිය තියෙනවා. තමන්ට තමන් වැඩිමල්ද බාලද කියන එක අදාළ නැහැ. තමන් වැඩිමල් වෙන්නේ තමන් බාල වෙන්නේද තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අනුව තමයි. තමන්ගේ හොඳ හිත තියෙනවා නම් තමන් ශක්තිමත් නම් තමන් හොඳ අදිෂ්ඨානයක් තියෙන මිනිස්සු නම් කවුරු මොනවා කිව්වත් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳ හිතක් තියාගෙන මේ අවුරුද්ද ගත කරමුයි කියන එක මුලින්ම මම ඔයාලගෙන් ඉල්ලනවා. හැබැයි මේ අවුරුද්ද විතරක් මෙන්න මේගොල්ලෝ ගෙවල් අස්සේ රින්ගන්න එන්න එපා කියලාත් මම ඉල්ලීමක් කරනවා. රින්ගන්න යන්නත් එපා එන්නත් එපා. ඒ කවුද දන්නවද? මුළු අවුරුද්දම වල කපලා, මුළු අවුරුද්දම සමාජයේ මඩ ගහලා, මුළු අවුරුද්දෙම වෛර කරලා ඊර්ෂ්‍යාව හිත ඇතුලේ හරි තියාගන්නවා නම් ඒ කෙනෙක් තමන්ගේ නෑදෑයෝ හිත මිත්‍රාදීන් බලන්න මේ අවුරුද්දට යන්න එපා. තමන්ගේ හිතේ තියෙන කුණු තියාගෙන ඉන්න ඕන. එහෙම නැත්තම් මේ අවුරුද්ද මේ සතියකට විතරක් මේ හොඳ මූණ පෙන්න ගන්න එපා කියන එක ඉල්ලීමක් කරනවා. අපි බෞද්ධයෝ හැටියට අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන යම් යම් සූත්‍ර සහ දේශනාවල තියෙනවා මේ මෛත්‍රිය කරුණාව කියන දේ එක දවසකට දෙකකට සීමා කරන්න එපා. ඒක ජීවිත කාලෙම හැමදාම තියාගන්න පුළුවන් නම් ඒක තමයි ඊටාම වටිනාම දේ කියලා. ඉතින් ඒ නිසා තමන් මේ අලුත් අවුරුද්දේ නරක ක්‍රියාවල් වලින් නොයදී අර සත්‍ය වශයෙන් හදවත ගැඹුරින්ම සත්‍ය වශයෙන්ම තමන්ගේ පින් දහම් කටයුතු කරගෙන මේ බොරුවට නැකත් වෙලාවට විතරක් පන්සලට යන්නේ නැතුව, නැකතට විතරක් ලිපගිනි මොලවන්නේ නැතුව, අර අලුත් අවුරුද්ද විතරක් මේවා සුද්ධ පවිත්‍ර කරගන්න නැතුව හැමදාම තමන්ගේ ජීවිත සුද්ධ පවිත්‍රව තියාගන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම හිත සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න ඕන. මොකද මේ හිත සුද්ධ පවිත්‍ර වුනේ නැත්නම් මේ හිත පිරිසුදු වුනේ නැත්නම් ඔය කොච්චර
ලස්සනට කොච්චර ලස්සන ඇඳුම් ඇඳත් ඒක ලස්සන වෙන්නේ නැහැ. ඔබ ඇතුලේ ඉන්න පුද්ගලයා කහට ඇතුලේ ඉන්න පුද්ගලයාගේ ඇතුලේ කොච්චර කුණු තියනවද කියලා ඔබ දන්නෙත් නැහැ. ඒ නිසා මම කියන්නේ අවුරුදු ගණන් තරහ වෙලා ඉඳලා මේ අවුරුද්දේ විතරක් ගෙවල් අස්සරින් ගන්න කවුරුවත් යන්නේ දෙපා. හැමදාම බොරු මූණ පෙන්වන්න එන්න එපා. ඒක රැවටීමක්. ඒවා අපි මම නම් කැමතිම නැති දෙයක්. ඒක පොදුවේ ඔබත් කැමති නැතුව ඇති. හැමදාම කේක් ගෙඩියක් උස්සන් යන එකේ මේ අවුරුද්දේ මිනිස්සුන්ට කණ්ඩත් නැති එකේ මේ සාමාන්‍ය අගහිගකම් තියෙන එකේ ඔය කේක් ගෙඩියක් උස්සගෙන බොරුවට මිනිස්සු රවට්ටන්න යන්න එපා. ගම හතර වටේම ගිහිල්ලා එන ගෙදරට එන කේක් ගෙඩිය. ඒ නිසා පුළුවන් නම් මේ අවුරුද්දේ ගෙදරකට යනකොට පොල් ගෙඩියක් ලෙලි ගහගෙන හාල් කිලෝ දෙකක් අරගෙන පළතුරු මොනවා හරි ළමයිට අරගෙන ගුණදායක යමක් අල 500ක් ලුණු කිලෝ එකක් Taman අපිට නැති වෙන්න පුළුවන්. බොරුවට සමාජ රවට්ටන්න නැතුව රට රවට්ටන්න නැතුව මිනිස්සු රවට්ටන්න නැතුව මෙන්න මේ වගේ දෙයක් කරන්න ඕන. අලුත් අවුරුද්ද කියන්නේ ඒකයි. කැවුම් ටිගානක් අරගෙන අලුත් අවුරුද්දට ගෙදරට ගොඩ වැදිලා ඒ ගෙදර අයත් එක්ක සුහදව කතා බහක් කරලා අවුරුද්දට හරි දවසක් හරි හැම කරන එක හොඳයි. හැමදාම යන්න නැහැ. මොකද හැමදාම යන්න තරම් අද ඉස්සර වගේ බෑ. මොකද ඉස්සරට වඩා අද කාර්යබහුලයි. අද හොඳට මිනිස්සු දුක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. ඉස්සර වගේ ගමේ අලබතල කාලා ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. දැන් මිනිස්සුන්ට චිකන් රයිස් පීසා අනම්මනම් කන්න ඕන. ඉතින් ඒ හින්දා ඉස්සර වගේ අපේ ගමේ ගොඩේ දැන් ගස්වල කොස් හැදෙන්නේ නැහැ. කොස් ගෙඩියක සුවඳක් එන්නේ නැහැ. කජු මදයක් පුත් වෙනවා සුවඳ දැනෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම අද නැති වෙලා සුවඳ නැති වෙලා රස නැති වෙලා අපි නිකන් නොපිටට ගිහිල්ලා සමාජයේ විකෘති වෙලා අපි දැක්ක පහුගිය දවස්වල අවුරුදු වලට අපි දැක්ක විදිහට මේ දවස්වල පොළේවත් සෙනග නැහැ. මොකද මිනිස්සුන්ට අවුරුදු කනවා තියා දැන් වැලේ වැල් නැතුව ඉන්නේ. ඒ නිසා අවුරුද්දට තමන්ගේ අම්මලාගෙන් අලුත් ඇඳුම් ඉල්ලලා කෑ ගහන ළමයිටත් එක්ක මම මේ අහන් ඉන්නයිට කියන්නේ ගොඩක්ම අම්මලා තමන්ගේ දරුවන්ට අරන් දෙන්නේ අඩ නිරුවත්ින් ඇඳන් යන්න ඒවා. මොකද මේ පපුව පීවුරු දිහා හොඳට පේන්න මේ අවුරුදු 14 15 ළමයිට අම්මලා ගෑනු ළමයිට අම්මලා අරන් දෙන ඇඳුම් අකුල්ල ඉරිච්චා. මම හිතන්නේ මීයෝ කාලාද බල්ලෝ කාලාද දන්නේ නැහැ. ඉරිච්චි කලිසම් තමයි අරන් දෙන්නේ. එතකොට පිටක් නැති ඇඳුම් පිට ඇඳුමේ පිට පැත්ත සම්පූර්ණ පේන ඇඳුම් තමයි අම්මලා අරන් දීලා තියෙන්නේ. සමහර විට අම්මයි දුවයි දෙන්නම එක විදිහට ඉරට කොටට ඇඳන් යන්න ඇඳුම් හදලා දෙනවා. සංවර වෙන්න ඕන. ගෑනු ළමෙක් සංවර කරන්න ඕන. එතකොට අම්මා කෙනෙක් දැනගන්න ඕන එක හැදෙන හැටි මේ අලුත් අවුරුද්දේ මෙන්න මේ දේවල් හැමදේම හිතන්න ඕන. මේ අලුත් අවුරුද්දේ ගේ විතරක් අලුත් කෙරුවට මේ අලුත් අවුරුද්දේ උඩින් ඇඳුම් ඇඳට මේ අලුත් අවුරුද්දේ මේ මූණ සුදු කරගත්තට ෆේෂියල් දැම්මට මේ ඇහැ වටේ තියෙන මේ රෝමගස් ස්මයිල් ගැලෙව්වට මේවා හරියන්නේ නැහැ. මේ හැම දෙයකටම වඩා පිරිසුදු කරගන්න ඔබේ ලස්සන මේ හිත ලස්සන කරගන්න. ඒ ලොකුවට කරන්න බෑ නම් අඩුම තරමේ මේ අවුරුද්දේ පන්සලකටවත් ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා ටිකක් මේ සැහැල්ලු වෙන්න ජීවිතේ. මේ අවුරුද්දේ හැමදාම වෛරතියන් හිටියා අරුන් මං එනකන් උන්ගේ ගෙවල් වල යන්නේ නැහැ කියන පිරිසට මේ දවස් මේ සැරේවත් මේ අවුරුද්දේවත් ඒ නෑදෑයෝ බලන්න යන්න. ඒ නෑදෑයෝ ගාවට යන්න. අන්න එතනයි නියම අලුත් අවුරුද්ද තියෙන්නේ. නියම අලුත් අවුරුද්ද මේ හිත ඇතුලේ තියෙන බොරුවට මේ මවා ගන්න එපා. මේ මම නැවතත් කියනවා මේ සිංහල අවුරුද්ද හැමෝටම සුබ වෙනවා නම් සුබ වෙන්නේ. මේ සිංහල අවුරුද්දේ ඔබ පෙන්නන මූණ සමාජයට පෙන්නන මූණ පිරිසුදු මූණක් ලස්සන මූණක් ලස්සන ඇඳුම් වලින් ලස්සන හිනාවකින් සැරසිලා ඔබ ගෙවල් ඇතුළට ඇතුල් වෙන්නේ. හැමෝටම කතා බහ කරන්නේ වඳින්න දන ගහලා වඳින්නේ. මේක සත්‍ය වශයෙන්ම තියාගන්න. හැමදාම මේ හිතේ තියාගන්න. අපිට යන්න එන්න බැරි වෙයි. අවුරුද්දකට සැරයක්වත් යන්න එන්න බැරි වෙයි. හැබැයි ඔබේ අසල්වාසී ඥාති මිත්‍රාදීන්ට වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න එපා. එහෙම කරලා ගෙවල් ඇතුළට රින්ගන්න යන්න එපා. පව් ඒක. ඔබ දන්නවා ඔබ මේ කුණු ගොඩක් හිතේ තියාගෙන යන්නේ කියලා. ඒ නිසා ආදරණීය මගේ ඥාති මිත්‍රාදීන්ගෙන් ලක්වාසීලෝ වැසි මගේ නාලිකාව නරඹන මගේ වැඩසටහන් බලන ඒ වගේම මේ ධර්ම වැඩසටහන් අහන මේ වෙදකමට සම්බන්ධ සියලු දෙනාගේම ආදරණීය ඉල්ලීමක් කරන්නේ හැමදාමත් අපි හැමෝටම අවුරුදු තියනවා. අපේ හිත පිරිසිදු නම් අපේ හිතේ කෙලෙස් නැත්නම් අපේ හිතේ මෛත්‍රිය පිරලා තියෙනවා නම් එනිසා නැවතත් මේ ලැබූ අලුත් අවුරුද්ද සුබම සුබ
සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මේ ලක්වාසී සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා.